यो मदतं पावरो मानुजेसु सक्यमुनि भागवा कातकिञ्चो पारगतो बालवीर्य सामङ्गी संसुगतं सारनान्तमुपेमि මිනිසුන් අතරින් අගතැන් වෙනවා සැනසුම මුළු තුන් ලොවට බෙදනවා සසර සායුරේ පාර තෙරටම යනවා ඒ සම්බුදු පායුග නාම දිනවා राग विराग मानेज मासोकं धम्म मसंकात मप पाटिकुलं मधुरमिमं पागुनं सुविभक्तं धम्ममिमं सारनान्तमुपेमि राग द्वेष तन्हा නැතිවන්නේ ශෝක නොමැති නිවනට මාර්ගවන්නේ කෙලෙස් නඳුරු පාටලය හරවන්නේ එවන් දහම් මාර්ග මම නාම දින්නේ යත්තච දින්න මහපාලමාහු චතුසු සුචිසු පුරිස යුගේසු අට්ඨච පුග්ගල ධම්ම දාසාතේ සංඝමිමං සාරනත්තමුපේමි දන් දීමට ලෝව පූජිත වන්නේ බුදු සසුනේ ආලෝකය වැන්නේ එවන් ගුණය ආද සිහි කරමින්නේ මහා සංඝ ගුණයට මම නාම දින්නේ මුළු තුන් ලෝකයේ වසනා වූ දෙවියන්ගේ දේශාවන දේවා හැම දින සැනසුම ලැබුවා වූ දහම් අසන්නට සිත් දේවා යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති සම්බුදු දහමේ අවබෝධය ලැබ ගන්නේ පමානෝවි නිවනට පිං කරගන්නේ නිමානොමැති දුක් කරදර නැතිවන්නේ අමා මහ නිවන් දකිමින් සැනසෙන්නේ කාවි බණ ආසන්නයි දැන් ඔබ සැරසෙන්නේ
බණ ආසනවානම් පින්මය සිදුවන්නේ පෙර සිට පැවත එන සිරිතක් රකිමින්නේ දම් අවවාදයයි මම පළමුව දෙන්නේ වාසනාවන්ත පින්වතුනි මේ ගුණවත් හැම කෙනෙක්ම දැන් සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරනවාය කියන උදාර පින්කම සිදු කරගන්නටයි එහෙමනම් පළමුවෙන්ම මේ කරුණ ගැන සිහිපත් කරන්නට ඕන දහමට ගාරුක ලෙස කාලය ගෙවනු මැන දහමට පමණක්ම සිත යොමු කරනු මැන ජීවිතයක් තනා ගැනුමට සුවය දෙන තුන් සිත පහදවාගෙන බණ අසනු මැන සිහිපත් කරන්නට ඉපදෙන භාවෙන් භාවේ කුසලක් නැති වුනොත් හැමදාම දුකින් තැවේ බන්න ඇසුපින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කිසිවකින් නොවේ අද මාතුකා කරගත් ගාථාව හා සම්බන්ධ කරලා කියන්නට බලාපොරොත්තු වන්නේ මුළු මහත් බෞද්ධ සාහිත්‍යයේ එන වේදනාත්මකම සිදුවීමයි අනන්ත වූ සසරෙහි ගමන් කරලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතාවන් පුරලා ඒ පාරමිතා බලයෙන් ඇසතු බෝමුලදී දසබිම්බරක් මාරසෙනග පරදවලා ලෝතුරා බුදු බව ලබාගෙන අවුරුදු 45ක උදාර සේවයක් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සාලවනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර සතපී වදාළ මහ පොළොව කම්පා කරවමින් එදා සතපුන මුළු ලොව හඬවමින් පිරිනිවන් පාවදාළ ආකාරය අද මා කියන්නට බලාපොරොත්තු වෙනවා දඹදිව් තලයම සුවඳ කෙරෙනවා ලුම්බිනියේ සල් මල් පිබිදෙනවා දෙවියන් මිනිසුන් සිත් සැනසෙනවා සිදුහත් කුමරානෝ ඉපදෙනවා සත්බුමු පියුමන් මත වාඩිමින්නේ උපන් ඇසිල්ලෙහි පෙළහාර දුන්නේ රජමැදුරට දැන් කැඳවන් යන්නේ කුමරා ටික ටික ඇති දැඩිවන්නේ එදා සුද්ධෝදන රාජමාලිගාවේ ඇති දැඩි වෙන කුමාරයා නිසි වයසටපත් වුණාට පස්සේ යසෝදරාව සරණ පාවා ගන්නවා මෙසේ කල් ගත වෙන විට කුමාරයාට ගිහි ජීවිතේ එපා වෙනවා දවසක් උයන් කෙලියට ගිහිල්ලා යන අතර මගදී පින්වතුනි සතර පෙර නිමිති දකිනවා ආපසු එනකොට කිසා ගෝතමිය කියපු නිබ්බුත පද අහලා සංසාරේ තවත් කලකිරෙනවා එහෙම කලකිරිලා මාලිගාවට එන මේ සිදුහත් කුමාරයා සතුටු කරවන්නට මේ වගේ පියවර කීපයක් මාලිගාවේ නාටිකාංගනාවන් අරගන්නවා විඩාවගිය කුමරුගේ සිත සන්නසාලන්න
සංගීතෙන් නැටුමෙන් ඔහු තුටු කරලන්න වයන පදට නටමින් සහගී කියමින්න පටන් ගත්හ සිදුහත් කුමරාසන සන්න ඇවිදින් නලඟනන් කුමරු අසල නටනවා තව සමහරු තාලයකට ගීත කියනවා මේ හැම දෙය කරදරයක් විලස සිතෙනවා අනෙක් පැත්ත හැරිලා රජ කුමරු නිදනවා කුමරුන් සැතපෙන බව නලඟනන් සිතන්නේ වයමින් සිටිවී නාවල් පසෙක දමන්නේ කුමරුන් නැටුමට අකමැති බව සිතමින්නේ වැටුන තැන සියලුම දෙන නිදියන්නේ මෙන්න මේ විදිහට නිදාගත් නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දකින සිදුහත් කුමාරයාගේ සතර පෙර නිමිති වලින් කලකිරුණ සිත තවත් කලකිරෙනවා ඒ විතරක් නෙවෙයි මැදියම් රැයේ රජ කුමරුට ඇහැ ඇරුණා තන තන නිදන මායාවන් නිත ගැටුණා තම සිත සමග සිටිවිලි වෙන විට උරනා ගිහි ජීවිතය ගැන හොඳටම කලකිරුණා සුසුවඳ මල් වගේ පෙරදා නටන ලද ඒ නලඟනන් නිදියන ඇති බලන සඳ කම්පාවක් නගයි අනීසය සිතට වැද මේ දුක් වරලොවේ තව කල් රැඳෙනවද මේ අය නිදන අතරේ කබ කඳුළු සලා කුමරාලෝවේ අනිසය ගැන මෙනෙහි කළා අවසානයේදී ඔහු මේ තීරණය කළා ගිහි සැප අතර පිට වෙමි මහවනය බලා මුළු මහත් රාජ සම්පත් සහිත ජීවිතය ගැන කලකිරිලා ඒ මොහොතේම ගිහි සප අතර යන්නට තීරණය කරනවා මේ ලෝවේ තියෙන දුක් සහිත බව නැති කරන්නට එදා පිට වෙන්නට සිටුවත් එකවරම තම දයාබර රාහුල පුතා ගැන සිහිපත් වෙනවා ඒ සමගම මැදියම් රැයේ මව් උණුසුම අතර රැඳී රාහුල පුතා දැන් සු
සිතට වාදක ගන්න අඳුරු පොදි ලෝකය නිසා පුතු අමතක කරන ලදී චන්නට කතා කරවාගෙන දොර ඇරලා එකදා උපන් කන්තක ආසු පිට නැගිලා රජසැප අතෑර දාමතු බුදු බව පතලා පින්වත පිට වුණා ගිහි සැප අතහැරලා සඳ කිරණින් මාලිගාව අවට දිලෙනවා මුළු ලොව නිදිගත් අතරේ පිට වී යනවා අනුම ගන්තිරය වෙත කුමරු ඇදෙනවා සිවුරු ආරන් ගටිකාර බඹහු වඩිනවා මංගල අසිපතගෙන කෙස් ටිකද කපන්නේ චන්න ඇමති මේ හැම දෙය දුකිනි බලන්නේ පින් බලයෙන් ලැබුණු සිවුරු ගත දරමින්නේ මහාන වෙලා බවුන් වඩන්නට සැරසෙන්නේ එදා අනෝමා නදී තීරෙහි පැවිදි වෙලා බවුන් වඩන්නට යන්නට සැරසෙන අවස්ථාවේ පින්වතුනි චන්න ඇමතියට දුක වාව ගන්නට බැරුව අඬන්නට පටන් ගන්නවා මේ හැම දෙයක්ම බලා සිටින කිසිවක් නොතේරෙන අර තිරිසන්ගත සත්‍යයා කවුද කන්තක අස්වැයා ඔහුටත් පුදුම විදිහේ වේදනාවක් ඇති වෙනවා වෙනදා තමන් සමග ආවහම තමන් සමගම ආපසු යනවා නමුත් අද මේ කුමාරයා ආපසු ගමන් කරන්නේ නැති බව තේරුම් අරගෙන ඒ අහිංසක සතාගේ හිතට මේ වගේ වේදනාවක් ඇති වෙනවා එහි අවසාන ප්‍රතිඵලය උනේ මෙන්න මේකයි මේ තිදෙනාම එක දවසක ඉපදෙනවා අසුහට තේරෙනවා වාවා ගත නොහැකි දුක්ගිනි ඇවිලෙනවා අයියෝ පපුව පැලිලා අසුමිය යනවා ගංගා තීරයේදී කන්තක මිය යනවා වැළපෙන චන්න අමතාදන් පවසනවා අසිපත සමග ආභරණද පවරනවා මපියානන්ට මිය පැවසිය යුතු වෙනවා දුන්නා ආභරණ චන්නට ගෙනියන්න අසුමිය ගියා
දුක නොහැකිව ඉවසන්න පෙරදා පින්වතුනි කඳුලැලි සලමින් ඇමතියා ගියා ආපහු මැදුරට යන්න මෙන්න මේ ආකාරයට තමන් පැවිදුණ බව සුද්ධෝදන මහරජතුමාට පවසන්නටයි කියලා තමාගේ පියාණන්ට කියන්නටයි කියලා චන්න ඇමතියට සිදුහත් තාපසයා එදා කියනවා පින්වතුනි ඒ අවස්ථාවේදී ඇති වුණ අනන්ත පරිමාණ වේදනාව නිසා කන්තක හඬ හඬා ඇවිදින් පිය රජතුමාට ඒ කියන්නේ සුද්ධෝදන රජුරවන්ට මේ සියලු විස්තර කියනවා ඒ අතරේදී පින්වතුනි මෙපමණ කලක් සිටියත් දුක් දරාගෙන අද එය නිමාවිය සතුටකී නැගීන යනුවෙන් සිතා කහවත ගත දරාගෙන වනගත උනා බුදු පදවිය පතාගෙන සියලුම සතුන් සංසාරෙන් ගොඩ පැතුම කවදා හෝ ඉතු වේවා එපාමන කුදු නොවේයි මේ අද අසගාවා බුදු වෙන අදහසින් ගිහි සැප හැර මුළු ලෝකයම සසරේ දුක නසන්නට රජ සැප අතරදා බුදු බව ලබන්නට කොතැනද ලොවේ නියමිත තතු හොයන්නට මහවන පියස දිග විය පෙර ඇදෙන්නට මෙන්න මේ විදිහට වනගත වෙලා අවුරුදු 6ක් පමණ දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියාවක් කරලා බණ කියන අසන මා ඔබ වෙනුවෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ වෙන අවස්ථාවේ එදා වෙසක් පුර 15ක් පොහෝ දිනක සෞඛලෙසුන් වනසලා වාසනාවන්ත පින්වතුනි මෙන්න මේ වගේ සවුමරුන් පරදලා මිහි කතම සනසලා සෞලෝ තලය සනහමින් උතුම් වූ ලෝතුරා බුද්ධ රාජ්‍යත්වයට පත් වී වදාලා සියලුම කෙලෙස් මල පෙරදුරු කරමින්නේ සත්හට වන දුකයි ලොව නැති කරවන්නේ මෙහෙමයි එදා බෝධිය ළඟ සිදුවන්නේ දස බිම්බරක් මරසේනා පරදන්නේ ගලාන ගිය ගංගා නවතින්නේ
කරයි ගොලු කොරු ඇවිදින්නේ මුළු මිහිතලයම සුවපත් වන්නේ සම්බුදු අසිරිය ලොව පළවන්නේ තේරුම් ගත් දේය ලොවට කියනවා ටික ටික බුදු සවුවන් ඇති වෙනවා මුළු ලෝකයටම බුදු බණ යනවා දුකින් පෙළුණු සත් සුවපත් වෙනවා අසරණයින් හට පිහිට කිවන්නේ දුකින් පෙළෙන්නන් නෑ දුක දන්නේ තිලොව පියාණන් දහම් දෙසන්නේ තුන් ලෝතලයම සුවපත් වන්නේ මෙවන් ආකාරයට ලෝතුරා බුදු පදවිය ලබා පුරා අවුරුදු 45ක් තිස්සේ සසර දුකින් සත්වග එතර කරන්නට විශාල මෙහෙයක් මෙන්න මේ විදිහට කළා එදා පෙරදා දුකින් තවුනව් සත ගොඩ ගන්නා හිමිගේ දහම් අසිරිය ලොව පළවන්නා බමුණන් සමාජය පෙළමින් පෙරවුන්නා සම්බුදු දහම හින්දා එය නැතිවන්නා අසහනයකට සහනය ගෙන දුන් පෑද පවුමල නසාලන්නට දිවි මග යෝද කොපමණ දෙනෙක් ඔබ සුවපත් කෙරුවාද හිමි ඔබ නිසා නැති විය පෙර කුල වේද සම්බුදු හිමිගේ ජීවිත කාලය ටික ටික දැන් විය කියනවා සියලු සතුන් ලොව දහම් අසාලා නිරන්තරව සුවපත් වෙනවා ඒ විතරක් නොව මේ මුළු ලෝකය සසර අඳුරකින් දුරු වෙනවා තිලොව පියාණන් බුදු බව ලබලා මුළු තුන් ලෝකය සනසනවා සනසා වාදාරණ ලෝකය පාවු කරනා පෙර දවසකදී ජීවිතයට සුව රැගෙන පැමිණුණු තිලොව හිමියන් දිවි ගත කෙරුණා හරියට 80ක් පෙර වසරම පිරුණා මෙවන් උදාර සේවයක් කරපු
අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට කාලය ගත වීමත් සමගම අවුරුදු 80ක් සම්පූර්ණ වෙනවා. අන්න එසේ අවුරුදු 80ක් සම්පූර්ණ වෙන කාලේ උන්වහන්සේ චාපාල කියන චෛත්‍ය ස්ථානයට වැඩම කරලා සුවසේ පසු වෙන අවස්ථාවක පින්වතුනි මෙවන් සිදුවීමක් සිද්ධ වෙනවා. සුවසේ සම්බුදු හිමි වැඩ ඉන්නේ නුඹ හිඳයි මරණය නැතිවන්නේ ගොර මරු ඇවිදින් මෙලෙස කියන්නේ සවන් යුග මෙලෙස යොමු කරවන්නේ මෙපමණ කල ඉඩ දුන්නා ඉන්න තවත් නොහැක ලොව ඉන්නට දෙන්න මාගේ අනසක නොහැක කඩන්න මා එන්නට දැන් සැරසෙන්න ගොර මාරුගේ ඇරයුම පිළිගන්නේ ආයු සංස්කාරය හරිමින්නේ පිරිනිවනට වඩිනට සැරසෙන්නේ මුළු මිහිතලයම කම්පාවන්නේ මුළු මිහිතලයම කම්පාවෙනවා පොළොව තලය පෙරදාසෙල වෙනවා අනද හිමිට මේ බව වැටහෙනවා හේතුව ඇයිදැයි විමසනවා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආයු සංස්කාරය අත්අරිනවා ඒ කියන්නේ මාරයට පොරොන්දු වෙනවා මේන් 3 මාසක් ගිය තැන මම පිරිනිවන් පානවයි කියලා බුදුවරයෙක් තමන්ගේ ආයු සංස්කාරය අත්හරිනකොට මුළු මහත් මිහිතලයේම කම්පා වෙන එක සිරිතක් එදත් පින්වතුනි මුළු මිහිතලයේ කම්පා වුණා ආනන්ද හාමුදුරුවෝ මේ හදිසියෙන් ඇති වුණ වෙනස් වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් මේ විදියට ගිහිල්ලා අහනවා තිලෝව පියාණෙනි කරුණාවෙන් සලකන්න හේතුව ඇයි මිහිතලයම කම්පාවෙන්න අපේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට උත්තර දෙනවා මගේ දිවි මග අවසානය විය එළඹෙන්න ආනන්දය සිතුවා පිරිනිවනට යන්න අන්න ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවන්ට පුදුම විදිහේ වේදනාවක් ඇති වෙනවා ඒත් සමගම බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා කියනවා නම් මේ කල්පය මෙහි වැඩ ඉන්න පුළුවන් ආනන්දය ඔබ වෙනුවෙන් ඉන්න එහෙම කිව්වත් ආනන්ද හාමුදුරුවෝ මේ අවස්ථාවේදී පියවි සිහිය නැති වෙලයි ජීවත් වුණේ මාරා වේසව හිටපු ආනන්ද හාමුදුරුවන්ට උන්වහන්සේට ඒ ආරාධනාව කරන්නට බැරි වෙනවා තමන් වහන්සේට ඒ ආරාධනාව නොලැබුණ නිසා අපේ බුදු පියාණන් වහන්සේ මේ විදිහේ තීරණයක් ගන්නවා එදා පින්වතුනි ඒ චාපාල චෛත්‍ය ස්ථානයේ ඉඳලා මෙපමණ කලක් සව් සත වෙත සුව ගන්නා
දම් දෙසමින් මෙමා මේ ලොව සරමින්නා මම බුදු උනත් සසරක ගති පෙන්වන්නා මින් තෙමාසකට පසු ඔව් පිරිනිවනට යන්නා අන් ඒ තීරණය ගන්න අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒ කාලේ තමන්ගේ ශ්‍රාවකයන් අමතලා ඒ පොරොන්දුවට අනුව පිරිනිවන් පෑමේ අදහස ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරනවා ඒ විතරක් නෙවෙයි අවසානයේදී ඊට තෙමස්සකට පසුව උදා වුණ වෙසක් පුර 15ක් පෝදාක මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල් උයනේදී තම ශ්‍රාවකයන් අමතලා උන්වහන්සේ අවසන් වතාවට මෙන්න මේ විදිහට දේශනා කරනවා මරණය නැමැති ගෝර මාරුවා පාර දාන්න පමානොවි නිතරම පින් කරගන්න සිල්වත් වන්න නිතරම සිත රැක ගන්න භව දුක නැමැති පැනයට පිළිතුරු දෙන්න මේ අවවාදදී හඬකින් පුරවීක අපාමන සතුන් ගොඩ ගත් සිටි ගිනිගේක මුළු මිතලයටම ගෙන දී දුක සෝක සම්බුදු පියා පිරිනිවනට වැඩිසේක මාවත කියා දුන් ලෝකයකට අන්ද මැලවෙයි හිමි නැතිව මානෙල් අරවින්ද මේ දුක දරා වැවෙන්නට පුළුවන්ද ඇයි සැතපුනේ හිමියනි අවසන් නින්ද පුරා වසර 20ක් බුදුහාමුදුරුවන්ට උපස්ථාන කළ ආනන්ද හාමුදුරුවන්ගේ සිතට දැනුණු වේදනාවට උන්වහන්සේ හැඬුව හැටි බුදුහාමුදුරුවෝ හිටියානම් එයට පිළිතුරු දෙන හැටි කවිසිතකට දැනෙන්නේ පින්වතුනි මෙන්න මේ විදිහටයි විසි වසරක්ම සමිඳුගේ පාසියුරු දරා හෙවණලක් වගේ සිටියෙමි දවස දුක සිතට බැරින්දා ගන්න දරා වැළපෙමි හඬමි නෙත කඳුලලි තිබෙන තුරා පින් පව් දෙකයි එනකොට අරගෙන එන්නේ ලෝකය කියන අම්ම
එහි හැමදාම ඉන්නට නැහැ ඉඩ දෙන්නේ කුමටද ආනන්ද ඒ ගැන වැළපෙන්නේ දඹදිව මහවේර තිබුණත් හතර කොනේ ඇයි මේ නිහඬ සල් සෙවනක නතර උනේ හැමතෙම වඩා ඔබ නැති දුක මෙමාට දැනේ කොහොමද වාවන්නේ බුදුහාමුදුරුවනේ දහමට අනුව ජීවි මඟ සැරසීමෙන්ද මගේ පණිවුඩය මුළු ලොවටම කීමෙන්ද ඔබ හැම සුවය ලැබගත යුතු මාවින්ද අවසන් නින්ද සැතපෙන්නෙමි ආනන්ද බුදුහාමුදුරුවන්ගේ ජීවිතය ගැන මෙපමණ වෙලා දේශාවන දුන් සියලු දෙන බුදුහිමි අවසනට කීබන් සිතටගෙන මරණය මරා නිවනින් ජය ලබනු මැන සම්බුදු සසුනත් රට රැක දේවා සහනය සම්පත ලොවට ගෙනේවා දෙවියන් හට මේ පින හිමි වේවා අජරාමර නිවනින් සැනසේවා දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා සොවෙන් පෙළෙන සාත සුවපත් වෙත්වා සෑම දෙනා ලොව නිවන් දකිත්වා සෑම දෙනා ලොව නිවන් දකිත්වා සෑම දෙනා ලොව නිවන් දකිත්වා